වේට ඉතින් කට්ටිය මේ වෙන්කටේෂ්ගේ ගෙදර. දැන් අර දෙනා ජනෙල් එළිය ඉඳලා බලන් ඉන්නවා. දැන් වෙන්කටේෂ් පෙන්නන්න යන්නේ ඔන්න කෝෆි එකක් ඉල්ලලා රෑ 9ට මේ කතාව යන වෙලාවට. දැන් වෙන්කටේෂ් අත දික් කරන් ඉන්නවා කෝෆි එක අරන් එනකම්. දැන් ඔන්න රෑ 9 වෙලාව අර කතාව පටන් ගන්න වෙලාව. දැන් ඉතින් වෙන්කටේෂ් ඉතින් එන්න ගැම්මෙන් ඉන්නවා. දැන් කෝපි ගන්න කියලා මේ කෝපියක් හදන්න කියලා ගියේ එක්කෙනා මෙන්න පුටුවක් ඇදගෙන එනවා ගේ සාලෙට. දැන් වෙන්කටේෂ් බලලා මොකද යකෝ මේ කියලා. දැන් එයා මොකද කරන්නේ පුටුව එතනින් තියලා ඉවරලා රිමෝට් එක අතට ගන්න. දැන් සීරු සාජානු බලන් ඉන්නවා මොනවා කරයිද දන්නේ මේ කිබන් කියලා බලාගෙන ඉන්නවා. දැන් මෙයා ඔන්න රෑ 9 කතාව දානවා. දැන් වෙන්කටේෂ් ආයේ අත දික් කරගෙන පේන්නේ නැද්ද ඔයාට මේ මම කෝපි ඉල්ලන්නේ කියලා කෑ ගහලා කියනවා. දැන් මේ දෙන්න hina වෙයි බලාගෙන ඉන්නවා ඇල්ෆා පිරිමියා මොකද කරන්නේ කියලා. දැන් ඉතින් ඔන්න කර වෙන ගඳක් එනවා එකපාරට වෙන්කටේෂ් කියලා දූගෙන කියලා බලද්දී මෙයාගේ ෂර්ට් එක අයින් කර හිටපු එක පිච්චිලා. දැන් ඉතින් ඒකෙන්තියත් එක්ක වෙන්කටේෂ් ඇවිල්ලා තමුසෙර ටීවී බලන්න නැතුව ඉන්න බැරිද මේ කතාව කියලා රිමෝට් එක අරන් ටීවී එක ඕෆ් කරලා රිමෝට් එකේ බැටරි දෙකත් අල්ලලා විසික් කරලා දානවා. දැන් විසික් කරලා දාලා කෝපි එකක් හදන් එනවා ටීවී එක දාන්න දෙන්නම් කියලා කියනවා. දැන් ඉතින් මෙයා ඉතින් ගැම්මට ඔහම කියයි ඉද්දි දැන් මෙයාගේ නෝන සෑන කේන්තියෙන් ඉන්නේ. දැන් ඔන්න ආයෙ ගිහලා කෝපි එක අරන් වරෙන් බැටරි හොයලා දෙන්නම් කියලා මේ වෙන්කටේෂ් කෑ ගහනවා. දැන් මෙයාගේ නෝන බැටරි කියලා ඉල්ලනවා. දැන් වෙන්කටේෂ් ආයෙ කියනවා කෝපි එක හදාගෙන එන්න බැටරි එක අරන් දෙන්නම් ටීවී බලන්න දෙන්නම් කියලා කියනවා. දැන් මේ ආයෙ මෙයා බැටරි කෝ කියලා ඉල්ලනවා. දැන් වෙන්කටේෂ් ආයෙ කෑ ගහද්දී නෝනා මොකද කරන්නේ වෙන්කටේෂ්ගේ බෙල්ලෙන් අල්ලලා උස්සනවා. දැන් උස්සලා ඉවරලා අල්ලලා විසික් කරනවා ගිහිල්ලා වැටිලා ඉන්න. දැන් ඇල්පා පිරිමි අය කොන්ද හිට රිදිල්ල අල්ලනවා වැටිච්ච පාර. දැන් ඉතින් අරේ ආයෙ බැටරි කෝ කියලා ඉල්ලනවා යාගේ නෝනේ. දැන් මෙයා ඉතින් පොඩ්ඩක් හිටහම් බං මට දැන් බයත් හිතිලා තියෙන්නේ තමුසේ දැක්කාම කියලා. පොඩ්ඩක් ඉන්න බැටරි හොයාගෙන එන්නම් කියලා කුස්සියට දුවගෙන කියලා බැටරි එක හොයනවා. දැන් බැටරි හොයද්දී දැන් මෙයා කුස්සියට ඇවිල්ලා මෙයාගේ නෝනා ෆ්‍රිජ් එක හිටන් හොල්ලනවා බැටරි දෙන්න මේ ටීවී එකේ මේ කතාව ඕෆ් කරා කියලා තමයි මේ කියන්නේ. ඒත් එක්කම ඔන්න ඉතින් කතාවේ සද්ද ඇහෙනවා ආයෙ. දැන් ඉතින් මෙයා එතන බැටරි හොයන එක නතර කරලා මෙයාගේ නෝනා ඉතින් ඔන්න ආයෙ කතාව බලන්න ටීවී ගාවට එනවා. බලද්දි මෙයාලා බැටරිය නැතුව ඉඳලා තියෙන කොහොම හරි ඔරලෝසු බැටරිය තමයි ගලවලා ටීවී එක ඔන් කරගෙන තියෙන්නේ. දැන් මේ දෙන්න කොහොම හරි එක්ක වෙලා වෙන්කටේෂ් එයාගේ නෝනාගෙන් නම් බේරගත්ත ගුටි කන්න